Hi everyone, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා අදත් හොඳින් ඉන්නවා ඇති කියලා. අද මාත් එක්ක යන් ජිම්. අද මම ඔයගලන්ට අරන් යන්නේ ඔයගොල්ලෝ මගෙන් ගොඩාක් අය මගෙන් අහපු vlog එකක්. ඒ තමයි මම කොහොමද කෙට්ටු වුනේ කියලා. මං කෙට්ටු වෙච්ච විදිය මම ඔයගලන්ට step by step කියනවා. හැබැයි මං අද මෙතනදී ඔයගලන්ට කියන්නේ මට කෙට්ටු වෙන්න ගොඩක්ම helpful උන්නේ මෙන්න මේ දේ. ඒ තමයි මම කරපු කාඩියෝ. ඔයා කෙට්ටු වෙන්න බලන්න කෙනෙක් මහත කෙනෙක් නම් ඔයා කෙට්ටු වෙන්න try කරනවා නම් ඔයා first step එක හැටියට ගන්න ඕනේ කාඩියෝ. ඔයා gym එකටම යන්න ඕනේ. ඔයාට එළියේ හරි ඔයා අනිවාර්යෙන් උදේට හරි හවසට හරි jogging, walking ඒ මොනවාම හරි කාඩියෝ කරන්න පුළුවන් නම් ඒක අනිවාර්යෙන් ඔයාට helpful වෙනවා. ඔයාගේ බර හරි මහත හරි fat එක හරි ඔයාගේ ඇඟේ අඩු කරගන්න. So මම ජිම් එකේ තමයි මම කාඩියෝ කරන්නේ. මම එළියේ ජොගින් යනවා. එනකොට මම ගොඩක්ම කැමති ජිම් එකට ගිහිල්ලා කරන්න. ඒක මාරම ලේසි මට. මම දන්නේ අනිත් අයට ඒක වෙනස් වෙනවා එක්කෙනාගෙන් එක්කෙනාට. එනකොට මම නම් ඇවිදින්න හරි ජොගින් හරි මොකක් හරි කරන්න කැමති ජිම් එකට ගිහිල්ලා ට්‍රෙඩ්මිල් එකේ. ඒක මට ලේසි. මම දන්නේ අනිත් අයට ඒක කොහොම වේද කියලා. So මම මුලින්ම කරන්නේ ජිම් එකට ගිය ගමන් අනිවාර්යෙන් ට්‍රෙඩ්මිල් එකේ විනාඩි 5ක් ඕ 10ක් අඩුම ඇවිදින එක. සමහරවිට මම ඊට වඩා ඇවිදින වෙලාවල් තියෙනවා. ඒ ඇවිල්ලා අර ලොකුවටම කාඩියෝ කරන්නම හිතන් ගියොත් එක්සර්සයිස් කරන්න ගියොත් මම අනිවාර්යෙන් විනාඩි 10ක් මුලින්ම ට්‍රෙඩ්මිල් එකේ ඇවිදලා තමයි පටන් ගන්නෙ. මොකද ඒක අපේ කකුල් වලට හොඳ වෝම් අප් එක්සර්සයිස් එකක්. කකුල් වලට විතර නෙමෙයි ෆුල් බොඩි වෝම් අප් එක්සර්සයිස් එකක් කාඩියෝ කරගෙන ට්‍රෙඩ්මිල් එකේ දුවන එක. හරි මම ඔයගලන්ට කියන්නම් මම මේ කාඩියෝ සෙෂන් එක දවසේ මොනවද කරන්න කියලා. හරි දැන් මම මේ කරන්නේ මම කියන කලින් කරපු එකත් මොකද මම කලින් කරපු එක ආයේ අන්තිමටත් කරනවා. මම ඒතකොට ඒක කියන්නම්. මේ එක්සර්සයිස් එකට අපි කියන්නේ walking lunges. ඔයගොල්ලෝ දන්නවත් ඇති. So මම කාඩියෝ කරන දවසට walking lunges කරද්දී ලොකුවට weight එකක් use කරන්නේ නැහැ. ඒ මොකද මම එදාට බලාපොරොත්තු වෙන්නේ කාඩියෝ. කියන්නේ day එකදී walking lunges කරද්දී අනිවාර්යෙන් ලොකුවට weight use කරනවා. හැබැයි කාඩියෝ කරන දවසට මම weights වලට වඩා repetition එකට තමයි focus කරන්නේ. මම weights අඩුවෙන් හැබැයි reps වැඩිපුර කරනවා walking lunges. මම මෙතනදී පොඩි කෑල්ලයි මේ clip එකයි මේකට දැම්මේ. ඊළඟට මම ලොකු repetition එකක් කරනවා cardio දවසේදී. හැබැයි හැමතිස්සෙම weights අඩුවෙන්. සමහර වෙලාවට මම මගේ body weight එකෙන් කරන වෙලාවලුත් තියෙනවා. මේ exercise එකට අපි කියන්නේ overhead carrying. overhead carrying කියන්නේ ඔයා dumbbells දෙකක් අතට අරන් ඒක අත් දෙකෙන්ම උස්සගෙන එහෙටයි මෙහෙටයි ඇවිදින එක. එහෙටයි මෙහෙටයි කියන්නේ ඔයා ඇවිදින එක. දැන් මම ජිම් එක ඇතුලේ එහෙටයි මෙහෙටයි ඇවිදින එක තමයි කරන්නේ. ඒතර ඒකත් මම අපේ එක බර ගන්න ඒකට බර පොඩක් අරන් මම repetitions වැඩි කරන්නේ. මොකද ඒ exercise එක directly මගේ core එකට තමයි focus වෙන්නේ. මම මට focus වෙන විදිහටම තමයි guys ඔයගොල්ලන්ට කියන්නේ. ඒක ඇත්තටම හොඳ exercise එකක්. ඔයාගේ බඩේ තියෙන fat එක අඩු කරගන්න. so බඩේ තියෙන ගෑන් ළමෙක්ට හොඳ කරන්න හොඳ එක්සර්සයිස් එකක් තමයි මේක ඕවර්හෙඩ් කැරින් කෙනෙක්. මොකද ඒක ඔයා දැන් උනත් නිකන් බඩුවක් අතට අරගෙන බලන්න උස්සලා ඔයාගේ බඩ පොඩක් මසල් එක ස්ට්‍රෙච් වෙලා තමයි තියෙන්නේ. ඒක එහෙම වෙලා තියෙද්දි ඇවිදිද්දි කැලරිස් බර්න් වෙන ප්‍රමාණය වැඩි මට තේරෙන විදියට. මොකද ඒකෙන් මාර විදියට ඔයාගේ ෆිගර් එක ටෝන් වෙනවා, බඩේ ෆැට් එක අඩු වෙනවා. so that's a helpful exercise. and ඔයාලා මේ එක්සර්සයිස් ඔක්කොම කරද්දී ඔයාලට පුළුවන් නම් ඔයාලගේ බඩ ඇතුළට දාගෙන මේක කරන්න. ඇතුළට දාගෙන කියන්නේ වැකියුම් කරලා වගේ කරන්න. ඔයගලන්ට තවත් පුළුවන් ඔයගලන්ගේ ෆැට් එක බර්න් කරගන්න. මම දැන් ඊළඟට කරන්න යන්නේ මේකට අපි කියනවා ස්ලෑම් බෝල් හරි බෝල් ස්ලෑම්ස් හරි ස්ලෑම් බෝල්. මේකත් හොඳ එක්සර්සයිස් එකක්. මේකත් ෆුල් බොඩි වර්ක්අවුට් එකක්. වගේම හොඳ කාඩියෝ එක්සර්සයිස් එකක්. මේක මොකද මම මේ එක්සර්සයිස් එකට මාර කැමතියි. මේක මගේ අත් වලටත් වදිනවා, සමහරවිට මගේ ග්ලූට්ස් වලටත් වදිනවා, කකුල් වලටත් වදිනවා. මොකද ඒකේ පොඩි ස්කොට් එකකටත් අපි යනවා. අත් දෙක උස්සලා වෙන පුෂ් එකක් අපි දෙන්න ඕනේ බෝල් එක දාන්න. ඒකටත් ඔයාට පුළුවන් නම් බර වැඩි බෝලයක් ගන්න ඒක කරද්දි ඒක මාරම හොඳයි. මොකද ඒ එක්සර්සයිස් එක බෝලේ බර වැඩි වෙන තරමට තමයි guys ඇත්තටම හොඳ. so මම ඒකේනොත් repetitions වැඩි ප්‍රමාණයක් කරනවා. මොකද මම ඒ එක්සර්සයිස් එකට ඇත්තටම ආසයි. ඒක full body exercise එකක් නිසා.
එතකොට මම මෙතනදි කියන්න ඕනේ ඔයාලා ඇඟ අඩු කරගන්න හිතනවා නම් ඇත්තටම කාඩියෝ කරලා ජිම් ගිහලා විතරක් මදි. මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන් කෑම නම් පාලනය කරන්න ඕනේ. ඔයාලා විශ්වාස කරන්න එකක් නැහැ. මම මගේ ඇඟ අඩු කරගත්තේ කැලරි 750යි මම දවසට කන්සියුම් කරේ. ඒක ඔයගලන්ට පුළුවන් කැලරිස් කියන්නේ මොනවද කියලා Google කරලා බලන්න. එතකොට අපි කන හැම කෑම එකකම කැලරිස් කවුන්ට් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා කන කෑම එකේ කොච්චරක් කැලරිස් තියෙනවද කියලාත් බලන්න. හරි. back to the exercise. මම මේ දැන් කරන්නේ standing twist එකක්. ඒකත් මම මගේ love handles නැත්නම් අපිට හරිම කරදරයක් මේ ටයර් එක බඩ يعني බඩේ තියෙන ටයර් එක අපිට ක්‍රොප් টොප් එකක් අඳින්න බෑ, කලිසමක් අඳින්න බෑ, ඇඳුමක් අඳින්න බෑ. කොහොටම කලින් මේ බඩ තමයි ප්‍රශ්නේ. so මේ standing twist එකත් ඇත්තටම අපේ කෝ එකටයි අපේ මේ love handles වලටයි අඩු කරගන්න හොඳටම helpful වෙන exercise එකක්. ඊට පස්සේ මම අර මුලින්ම කරපු exercise එක මම කිව්වා මම ඔයගලන්ට ඒක කියන්න මම පස්සෙත් කරනවා කියලා. මේකට කියන්නේ අපි farmers carrying කියලා. මේක අපි කරන්නේ dumbbells දෙකක් හරි kettlebells දෙකක් හරි අරගෙන ඒකත් ඇවිදින එක. ඒකත් මම ගන්න සාමාන්‍යයෙන් ඔය දැන් අරන් තියෙන කිලෝ 6 එකක් කෙනෙක් අතකට කිලෝ 6 ගානේ. ඔයාලට පුළුවන් ඊට වඩා බර ගන්න පුළුවන් ඊට වඩා බර ගන්න. මොකද මේවට බර දැම්මට කමක් නැහැ. මේක නිකන් ඇවිදින එකනේ guys වෙන්නේ. බර දාලා කරන තරමට ඔයාගේ ඇඟේ කැලරිස් බර්න් වෙනවා. walking lunges වලත් බර දාලා කරන තරමට ඇඟේ කැලරිස් බර්න් වෙන එක හරි. එනකොට මම එතනදී බර අඩුවෙන් යූස් කරන්නේ මට repetitions ගොඩකට යන්න ඕන නිසා. අපි muscle tone කරන දවසකට කියන්නේ leg day එකදී වගේ බර දාන්නේ මම කාඩියෝ කරන දවසට lunges වලදී. එනකොට මම මේ දෙකට මම කියන්නේ overhead carrying හරි farmers carrying වලට ඔයාලට බර දාන්න පුළුවන් නම් බර දාලා කරන්න. මම ඔයාලට ආයේ වීඩියෝ එක අතරතුරේදී කියන්නම් මම ජිම් යන එකට අමතරව නැත්නම් මගේ workout plan එකට අමතරව මම කෙට් වෙන්න මගේ diet plan එක කොහොමද helpful උනේ කියලා. මම ඔයාලට කලින් කිව්වා වගේ මම දවසට consume කරේ 750 calories. ඒ කියන්නේ මගේ meals තුනේම තිබුණේ calories එච්චරයි. මං උදේට ගත්තේ මොනවාද, දවල්ට ගත්තේ මොනවාද, රාත්‍රියට කෑවේ මොනවාද කියලා මම ඔයාලට කියන්නම්. මං උදේට කෑවේ oats gram 30යි. ඒක මම මගේ ඔයගලන්ට කැමති විදිහට oats එක හදා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් overnight තියලා තමයි හදන්නේ. ඊට පස්සේ මම දවල්ට කෑවේ බත්. ඒක හරියටම බත් කෝප්පයයි. මම මුලදී බත් කෝප්පයයි. හැබැයි හරියටම මාසේ එකමාරකින් මම බත් කෝප්ප එකමාරට අඩු කරා. ඔයාලට බත් විතරක් නෙමෙයි guys ඔයගලන්ට පාස්තා කන්නත් පුළුවන්. පාස්තා ග්‍රෑම් 100ක් ග්‍රෑම් 50ත් 100ත් අතර අඩු කරගන්න කන ප්‍රමාණය. and මම ආයෙ රැට කෑවේ 1 slice of bread with scrambled egg. නැත්තම් 8 oats. සමහර දවසට මම oats උත් කාපු වෙලාවල් තියෙනවා. so that was my diet plan as a summary. මම ඕව තමයි කෑවේ. බත් කද්දි මම දවල්ට බතුයි මම අනිවාර්යෙන් ග්‍රෑම් 100ක් chicken කනවා. and මම vegetables කෑවා. මම පුළුවන් තරම් වැඩිපුර vegetables කෑවා. මොකද මාව full කරගන්න. නැත්තම් බඩගිනිනවනේ. මොකද බත් කෝප්ප භාගෙ මදි. මම එළවලු කාලා තමයි මම මාව full කරගත්තේ. මගේ බඩ full කරගත්තේ. හරි. back to the exercise මම ඒ කරේ sit ups එක ඔයගොල්ලෝ දන්නවා. ඒ ඇවිල්ලා ඔයගලන්ගේ කෝ එකට තමයි exercise එකත්. කෝ එකට in the sense ඔයගලන්ගේ බඩේ තියෙන නැත්තම් belly fat එක අඩු කරගන්න තමයි ඒ exercise එක helpful වෙන්නේ. මම මේ දැන් කරන exercise එක ඔයගලන්ට helpful වෙනවා ඔයගලන්ගේ love handle එකට ආයෙත්. අර Russian twist එක නෙමෙයි standing twist එක වගේ. Russian twist එක ඔයගොල්ලෝ lie down වෙලා කරොත් නැත්තම් standing twist එක වගේමයි මේකත් මාරම effective. ඔයගලන්ගේ මේ දෙපැත්තේ තියෙන tire එක නැත්තම් love handle කියන එක අඩු කර ගන්න. ඒක love handle කුවට එකේ කිසිම love එකක් නැහැ. ඒක girls ලා දන්නවා. ඇඳුමක් අඳින්න ගියොත් හරිම කැතයි. ඒක එළියට පැන්නම. so this is a very good exercise. ඔයගලන්ට එක පැත්තකට 100ක් කරන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ goal එකට යන්න පුළුවන් ඉක්මනටම. මොකද මේ exercise එක මාරම හොඳයි. ඔයගලන්ට දැනෙනවා ඔයගලන්ගේ fat එක burn වෙන එක මාරම දැනෙනවා. exercise කරලා ගෙදර ගියාට පස්සේ දැනෙනවා මේ exercise එක. trust me guys. මම සමහරවිට මේ exercise කරන techniques වැරදි ඇති. so ඔයගලන්ට හැමතිස්සෙම පුළුවන් YouTube බලලා videos බලන්න.
Google කරලා බලන්න කොහොමද එක්සර්සයිස් හරියට කරන්නේ හරි ටෙක්නික්ස්. මොකද මමත් ජිම් කරන නැත්තුව ජිම් කියන්නේ ජිම් ප්‍රෝ කෙනෙක්වත් ජිම් ට්‍රේනර් කෙනෙක්වත් නෙමෙයි. I'm just training myself. That's it. හරි. ඔය ටික තමයි ඉතින් මගේ fat loss journey එකට මට helpful උනේ. මං කාපු කෑම කිව්වා. මං හැබැයි protein මම whey protein shakes දෙකක් දවසට බොනවා. දවසට දෙපාරක් කියන්නේ scoops දෙකක් බොනවා. මැදදී මගේ normal meals තුනට අමතරව. plus ඔයාලා හොඳටම වතුර බොන්න ඕනේ. වතුර තමයි ඊළඟම දේ. So that's it for today. මගේ gym දවස ඉවරයි. මම දැන් ගෙදර යනවා. Bye.